40ක්ද බඩු ලොරියක් යනවා. අර පැත්තේ අංකුමුරට බඩු ලොරියක් යනවා. ඔය ඔක්කොම ටික තියෙද්දි නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු ටික කියනවා අපිට මෙහෙන් යන්න කියලා. දවස් 3ක් කොළඹ වැඩ කරලා වැඩ කරපුවාම දැක්ක දේ තමයි කොළඹට හැමෝම එකතු වෙනවා. හැමෝම බඩු ටික එකතු වෙන්න කොළඹ. හැබැයි මහනුවර දිස්ත්‍රික්කයෙන් පට්ට ප්‍රශ්න ගොඩයි. එතකොට මේ ප්‍රශ්න වලට උත්තර දකින්න ඕන නිසා එතන සංවිධානය කරන්න ඕන නිසා කොළඹ ඉඳන් නුවරට ආව නුවර වැඩ ටික හදන්න. නගර සභාවේ ඉන්නේ ඉහළ නිලධාරී මහත්තුරු අපිට මේ ටෙන්ට් එක ගහලා දීලා මේ කාමරේ හදලා දුන්නා. දැන් මෙතන දැනටමත් කෙල්ලෝ ගණනාවක් වැඩ ඉන්නවා. වැඩ කරන්න දැන් බඩු නැතුවයි ඉන්නේ. හරිද? එතකොට මේ කට්ටිය ඉතාලම විධිමත්ව මේ ලේඛනගත කරනවා. කවුද බඩු බාහිරද දෙන්නේ? කොහෙටද බඩු බාහිරද යන්නේ? සියල්ල ඉතාමත්ම විධිමත් විදිහට ඇද්දේ අපේ විපක්ෂ මන්ත්‍රීවරු කියනවා අපි NGO කාර්යවලු අපි මෙව අරගෙන ගෙවල් වලට අරගෙන යනවා. ඊයේත් ඔය විපක්ෂ මන්ත්‍රීවරු ටික ආවා. ඊයේ ඇවිල්ලා කියනවා මම මන්ත්‍රී මට බැයිද මේ වතුර බෝතල් ටිකක් අරන් යන්න කියලා. මුළු නුවරම මිනිස්සු තිබහින් ඉන්නවා. ඒ මන්ත්‍රීලාට මතක් කරලා තියෙන යාළගේ ගෙදරට වතුර බෝතල් ටික අරගෙන යන්න තමයි. මං කිව්වා සමා වෙන්න මන්ත්‍රීතුමා ඒ මන්ත්‍රීකම් මෙතනට අදාළ නෑ මහත්තයෝ කියලා. ඒකත් එක්ක දැන් අද ඔක්කොම විපක්ෂ ටික එකතු කරගෙන අද මෙතෙන්ට ඇවිල්ලා අපිට යන්නලු ඒ අයියේ විපක්ෂයේ മന്ത്രി කාමරේට මේක ලොකු බාධාවක්. ඔයාලට මීටින් එකක් තියාගන්න බැහැ. මෙච්චර මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙද්දි උන්ට ඕනේ මීටින් තියන්න. කාලකන්ණි අපතයෝ. උන් ටික එකතු වෙලා හරිනම් අපිට සපෝට් එක දෙන්න ඕනේ. කීය හරි එකතු කරගෙන ඇවිල්ලා ඒ කට්ටිය යා කට්ටියගේ අරමුදලකින් එකතු කරගෙන ඇවිල්ලා මෙතෙන්ද ගයිඩේෂන් ටිකක් දෙනවා. දැන් මෙව මදි. ඇයි ඉල්ලුම වැඩි. මිනිස්සු ගොඩක් ඉන්න එකට වැඩ කරන්න විදිහක් නැහැ. දැන් අපිට තව ගයිඩේෂන් ඕනේ. අර බලන්න බඩු බාහිරදී දැන් යන 1 ලොරියක් යනවා. ඒ කියන්නේ 40ක්ද මෙතෙන්ද අංකුමුරට දැන් බඩු දාන්න යනවා. මෙච්චර දේවල් විධිමත්ව වෙද්දි අනික පෙරේදා ඊයේ දවස් දෙකේ හිටියා විපක්ෂ මන්ත්‍රීවරු අනන්තොන් මේව දැක්කා. එදා කතා කරන්නේ අද මුළු සෙට් එකම එකතු වෙලා අද සෙට් එකම ඇවිල්ලා මේ කොහෙන්ද මේ අවුරුදු 26ක කොල්ලෙක්ගේ ගේම් ඉල්ලනවා. මුළු නුවරම ඉන්න කොල්ලෝ කෙල්ලෝ ගණනාවක් දැන් මෙතන එකතු වෙලා ඉන්නවා. මෙතන එකතු වෙලා මේ තාම විධිමත්ව මෙතන වැඩ ටික සිද්ධ වෙනවා. කිසිම දෙයක් අවිධිමත් විදිහට යන්නේ නැහැ. හැමෝම ඉන්න කරදරයක. ඒක නිසා හැමෝටම ඉතාමත් විශ්වාසවන්ත වෙන විදිහට තමයි මේ බඩු බාහිරදී යන්නේ. එතකොට මෙච්චර පිළිවෙලට වැඩ වෙද්දි විපක්ෂයේ മന്ത്രിවරුන්ගේ භූමිකාව අන්තිමයි. සමහර മന്ത്രിවරු මෙතෙන් ඇවිල්ලා කාමරේ අරගෙන ගිහින් වොෂ්රූම් එකට ගිහින් මේ മന്ത്രിවරුන්ගේ තියෙන වොෂ්රූම් එකෙන් චූ කරලා එනවා. හරිද? එච්චරයි ඔන්න ඒ කට්ටියගේ භූමිකාව. චූ කරන්න තමයි මේක ඇතුළට එන්නේ. මොනවද තියෙන අඩුපාඩු? මල්ලි මොනවද ඕන? අපෙන් මොනවද වෙන්න ඕනේ? එකෙක් අහන්නේ. හරිද? අද ඔක්කොම ටික ඇවිල්ලා මේ අවුරුදු 26 කොල්ලෙක්ගෙන් මගෙන් ගේම් ඉල්ලනවා. අපතේ. හරිද? මේ මෙච්චර ඔයාලා පුළුවන් නම් නුවර රවටින්නවා. පුළුවන් නම් ආයතනගත වෙලා ඉන්නවා නම් අද ඔයාලගේ රස්සා කරන දවස පුළුවන් නම් කීය හරි එකතු කරගෙන අපිට වියලි ආහාර ද්‍රව්‍ය දෙන්න. අපිට සනීප ආරක්ෂක තුවාවල හිඟයක් තියෙනවා. ඒ වගේම මොනවදයි ඕනේ මොනවද ඕනේ? වයිපු සීනි සබන් ටූල් බ්‍රෂ් ටූත්බ්‍රෂ් නූල්ස් ඒක හාල් පහේ වනේ වියලි ආහාර දෙන්න. තේකොළ බෙහෙත් ද්‍රව්‍ය සමහන් ඒවා ටික මේ මෙච්චර ඒවා තමයි අපිට ඕන. මේවා අපිට ගෙනත් දෙන්න. නැතු ඔයාලගේ මේ චණ්ඩි පාට අපිට දෙන්න හදන්න නම් එපා මහත්තයෝ. හරිද? එතකොට මේවා අපිට නගර සභාවේ ඉහළ පාලනාධිකාරීන් අපිට මෙන්න මේක හදලා දුන්නේ. එතකොට මේ ප්‍රශ්නේ යාලත් එක්ක බලා ගන්න. මේ අවුරුදු 26 මගෙත් එක්ක මොන ලබ්බද්ද බලා ගන්න. ඒක නිසා පැහැදිලිද අපිට තරහ යන්නේ නැහැ පැහැප්තියෝ. ඒක නිසා මේ අපි වෙලවනවා නම් ඒකත් අපිට ඇවිල්ලා කියන්න. මොකද තැන් 3-4ම දැනන කන්ෆර්මේෂන් සෝමේ ඇවිල්ලා මෙන්න මෙතෙන් ඇවිල්ලා මේ වැඩේ කරන්න කියලා. ඒක නිසා තරහක් නැහැ, අමනාපයක් නැහැ. හැමෝටම තිබහයි. මොකද ඔබතුමාලගේ ගෙදරට විතර නෙමෙයි තිබහ. ඒක නිසා ඔබතුමාලගේ ගෙදරට විතරක් වතුර අරන් යන්නේ නැහැ. යන්නේ සහනාධාර කඳුරු වලට. ඒක නිසා තරහ වෙන්න එපා. ගෙවල් වල වතුර නැත්තම් ඔබතුමාලා ටික එකතු වෙලා සහනාධාර කඳුරක් හදාගන්න. අපි අනිවාර්යයෙන් මේ සහනාධාර කඳුරට වතුර, ගයිඩේෂන් සියල්ල ලැබෙන්න සලස්වනවා. පැහැදිලිද? එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා. පුළුවන් නම් නුවර රවට ඉන්න ඔයාලා එකතු වෙලා මෙන්න මෙතෙන්ද වියලි ආහාර ද්‍රව්‍ය ටික ගේන්න. මෙතන ගේනවා පැය 2-3කට වඩා තියන්නේ. ඔක්කොම ටික යවනවා. ඊටාම විධිමත් ඉන් ඇන් අවුට් එක වෙනවා. ඔයාලා හැමෝටම ජය වේවා. බුදු සරණයි. අපි මේක එකතු වෙලා ගොඩ දාමු. දේශපාලනය කරමු. මේ ප්‍රශ්න විසඳුනාට පස්සේ ආණ්ඩු පක්ෂයට විවේචනයක් තියෙනවා. විපක්ෂයේ භූමිකාව ගැන විවේචනයක් තියෙනවා. අපි පස්සේ කතා කරමු. ඊට කලින් අපි අපේ තිබහ බඩගින්න නැති කරගෙන ඉමු. ඔයාලා හැමෝටම ජය වේවා. පුළුවන් තරම් ෂෙයා කරලා නුවර මේ මධ්‍යස්ථානයේ බඩු බාහිරදිය එකතු කරන්න සලස්සන්න.